රසා නැතුව ඉන්දියාව වෙන්න දොස්තරලා ඉංජිනේරු. කට්ට කාලා ස්කිල්ස් හදාගන්න මිනිස්සෙක් විතරයි මේ සමාජෙ තැනක් තියෙන්නේ දැන්. නිකන් ඩිග්‍රියක් ගත්තා කියලත් ලොකු දෙයක් කරන්න බෑ. තමන් කරන දේ හරියට කරන්න. ඉංජිනේරින් මෙඩිසින් කරත් සියල්ල හරියන්නේ නැහැ. ඒ ලෙවල් වලින් ඔයාලට හම්බෙන හොඳම දේ ඔය කැම්පස් යන හම්බෙන එක විතරක් නෙමෙයි. දැන් වෙන තීරණාත්මක කාලයක් තියෙන්නේ. දැන් අර කට්ට කාලා ස්කිල්ස් හදාගන්න මිනිස්සෙක් විතරයි මේ සමාජෙ තැනක් තියෙන්නේ දැන්. ස්කිල්ස් නිකන් ඩිග්‍රියක් ගත්තා කියලත් ලොකු දෙයක් කරන්න බෑ දැන්. හරිද? ඔයිට වඩා බොහොම සීරියස් හිතන්න වෙනවා. දැන් ඔය ඉන්දියාවේ එහෙම දොස්තරලා ඉංජිනේරුවෝ ඉන්නවනේ නිකන් අර මේ කරගන්න දෙයක් නැතුව රස්සා නැතුව ඉන්දියාවේ වෙනවා දොස්තරලා ඉංජිනේරුවෝ. හරි. ඉන්දියාවේ ඉන්නවා 3 wheel එකේ පිටිපස්සේ MBBS ලෝගෝ එක ගහගෙන ගෙදරින් ගෙදරට 3 wheel එකෙන් ගිහිල්ලා වේද දෙන ජංගම වෛද්‍යවරු. ඒතර ඉන්දියාව කියන්නේ ලෝකේ රටන්නේ. ඒතර වර්ල්ඩ් මාකට් එක ගැන හිතුවාම දොස්තරලා ඉංජිනේරුවන්ටත් එහෙම වෙලා තියෙනවා නම් සමහර පැතිවල හිතන්න මේක සීරියස් විදියට. ඒතර මේක දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන එක නෙමෙයි වැඩේ කලින්ම. තමන් කරන දේ හරියට කරන්න. දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියන්නේ යම් ෆීල්ඩ් දෙකක් විතරයි. ඒක අපි නිකන් අර හඳුන්වන්න කියන දේවල් දෙකක්. ඒක කරා කියලත් ලොකු දෙයක් කරන්න බෑ. දක්ෂයෙක් වෙන්න තමන් කරන දේ ફોකස් ඇතුව කරන්න. එතකොට ඕනේ තමන් මොනවා කරත් ඒ දේ හරියට කරන්න. ඒ දේ හරියට කරද්දි රක් ගාලා ඉක්මනට ඉස්සරහට යන්න පුළුවන්. මොකද බහුතරයක් යවුන් නිකන් පෙනී ඉන්නව විතරනේ. මොනව හරි කරනවා විතරයි. මහන්සි වෙලා කරන දේ යම් නිශ්චිත කාලයක් ටයිම් ලයින් එකක් තියාගෙන හරි මහන්සි වෙලා කරන්න. මොකද ජීවිතේ උතනින් පස්සේ දෙයක් මහන්සි වෙලා කරන එක තව අමාරුයි. අපි දන්නේ නැහැ ඒකේ ටයිම් ලයින් එක මොකද්ද කියන එක. අපි දන්නේ නැහැ අපි බිස්නස් එක පටන් ගත්ත කියන්නකෝ. ඒ ව්‍යාපාරේ කවද්ද සාර්ථක වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ටයිම් ලයින් එක මොකක්ද දන්නේ නැහැ. අවුරුදු 2ක්ද 3ක්ද 4ක්ද 5ක්ද කිසිම ප්‍රතිඵලයක් නැතුව සමහරට කාලයක් කරන්න වෙයි. කිසිම වැඩක් නැතුව. ඒකට මේක එහෙම නෑනේ. මේක ටයිම් ලයින් එකක් තියෙනවා. අගෝස්තු 10 වෙනකොට සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. එච්චරයි. ඒතර ඒ ටයිම් ලයින් එක ඇතුලේ වට හරියට වැඩ කරන්න තියෙන්නේ. ඒ නිසා ටයිම් ලයින් එක ඇතුලේ හරියට වැඩ කරලා ඔය දොස්තර ඉංජිනේරු හෝ ඒවට තියෙන වාසිය තියෙන්නේ ඒවැය තියෙන රැකියා ගෞරවය සල්ලි සමාජ තත්ත්වය ගැන ඔක්කොම ඉහළින් පැවතී. නැතුව හිතන්න එපා නිකන් මේ මොකක් හරි කැම්පස් එකකට ගිහිල්ලා කෝස් එකක් ඉංජිනේරින් මෙඩිසින් කරත් සියල්ල හරියන්නේ නැහැ. සියල්ල හරියන ඔප්ෂන් කියලා දෙයක් නැහැ. මේක කරොත් අනිවාර්යෙන් හරියනවා මේ දැන්. ඔයාලා හිතන් ඉන්නවද මේ මොකක් හරි මෙඩිසින් සිලෙක්ට් කරනවා කියලා අවුට් වෙනකොට රජයෙන් BMW එක විනිල් නිවාසික දෙයි කියලා. එහෙම කරන්නේ නැහැ. ඒ හින්දා කරන වැඩේ හරියට කරන්න. හරි? කරන වැඩේ හරියට කරන්න. පොඩි කාලයකට. ඒ වැඩේ හරියට කරගත්තොත් අනාගතයක් තියෙනවා. එහෙම නැතුව ඉතින් ඒකෙත් ඔය නිකන් ට්‍රැක් පැන ඉන්නවා නම් හරිද? ඒකෙත් වෙන බයිලා කියලා ඉන්නවා නම් ඒ කියන්නේ Tamanට Tamanගේ ફોකස් එක මාස 6කටවත් තියාගන්න බෑ කියන එකනේ. මාස 6කටවත් ફોකස් එක තියාගන්න බෑ කියන එකකින් කියවෙන්නේ. මාස 6කටවත් එක ටාගට් එකකට වැඩ කරන්න බැයි නම් කොහොමද කියන්නකෝ? අනිවාර්යෙන් වෙන මොනවා හරි කරලා සාර්ථක වෙන්න අවුරුදු 4ක් 5ක් යන අඩුම. ඒ ඔය අවුරුදු 4 5 කොච්චර ට්‍රැක් පණීද එහෙනම්? මේකේ තියෙන්නේ මේක කරලා යම් ආරක්ෂිත මට්ටමක් හදාගන්න. ඒ ආරක්ෂිත මට්ටමෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ එතකොට. දවා මේකේ මෙඩිසින් හරි ඉංජිනේරින් හරි හොඳ කෝස් එකකට හරි සිලෙක්ට් වුණොත් ඒක තමයි ඔගේ අවමේ ඊට පස්සේ. ඒක තමයි යට මට්ටම. එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මොනවා හරි කරන්න බැරි වුණත් අන්තිමට එතන ඒක හරි කරේ. ඊට පස්සේ ඒක ඉස්සරහට යන්න. ඉංජිනේර කෙනෙක් කියලා ඒක හොඳ ඉංජිනේර කෙනෙක් වෙන්න. හොඳ ඒක ඇතුලේ පර්ෆෙක්ට් පොරක් වෙන්න උත්සාහ කරන්න. තව හොඳ වෙන්න. ડોක්ටර් නම් ඒකේ තව හොඳ වෙන්න උත්සාහ කරන්න. නැත්තම් ඒ රිසර්චර් කෙනෙක් නම් සයන්ටිස්ට් කෙනෙක් නම් මොකක් හරි තැවිලි විකුණනවා නම් ඒක හරි පොඩ්ඩක් වෙනස් විදිහකට අලුත් විදිහකට කල්පනා කරලා හරියට කරන්න. නිකන් ඔහේ ඉඳලා නම් මේ මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ හරිද? බොරුවට හීනමා වගේ දඟලලා වැඩක් නැහැ. එහෙම ඉතින් හැමෝම ඔහේ ඉන්නවනේ නේද? හැමෝටම හරියන්න බෑ. ඉතාම සුළුතරයකට විතරයි හරියන්නේ. ඉතාම සුළුතරයක් විතරයි යම් ફોකස් එකක් තියාගෙන කාලයක් තිස්සේ එක දිගට වැඩක් කරන්නේ. හරිද? ඉතාම සුළුතරයක් විතරයි. හැබැයි ඒ කරන්නේ උන් මොනවද කරන්නේ උන් කරනවා හරියට. ඒ ફોකස් එක හදන්න ඒ ලෙවල් වලින්. ඒ ලෙවල් වලින් ඔයාලට හම්බෙන හොඳම දේ ඔය කැම්පස් යන්න හම්බෙන එක විතරක් නෙමෙයි. ඔයා පුරුදු කරනවා යම් වැඩක් හරියට කරන්න.
යම් වැඩක් පිළිවෙලකට කරන්න ට්‍රැක් බයින් නැතුව තමන්ට කම්මැලි හිතෙනකොට අතහැරලා දාන්න නැතුව වරදිනකොට අතහැරලා දාන්න නැතුව එක විදිහකට ඔළුව තියාගෙන කරන්න පුරුදු කරනවා. ඒ ට්‍රේනින් එක කලින්ම ගන්න. ඒක තමයි ඒ වල පළවෙනිටම ලැබෙන දේ. ඒ තමයි අංක 1. ඒ ට්‍රේනින් එක මෙතනින් ගත්තොත් මාර ලේසි ජීවිතේට. හරිද? ඒක තමන් යන ශේෂ්ත්‍රයක පාවිච්චි කරන්න ඒ ට්‍රේනින් එක. මොනවා හරි දෙයක් පිළිවෙලකට කාලයක් තිස්සේ එක දිගට එක ළඟ ළඟ ප්‍රතිඵල නැතත් දැන් වැඩ ලකුණු අඩු ළමෙක් එක සතියක් පාඩම් කරලා අවිල්ලා පේපර් ලස් එකේ ලිව්වගේ ලකුණු වැඩි වෙන්නේ නැහනේ. සති දෙකක් පාඩම් කරලා ලිව්වා ලකුණු වැඩි වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ වැඩ කරන්න වෙනවනේ ලකුණු ටිකක් වෙනසක් ගන්න. එහෙම තමයි මේ ලෝකේ මොනවා කරන්න ගියත්. මොනවා කරන්න ගියත් එහෙමයි. අද පටන් අරන් හෙට හරියන්නේ නැහැ. ඕවර්නයිට් සක්සස් කියලා ගන්න නැහැ. කිසිම දෙයක්. කාලයක් කරගෙන යන්න වෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලට නරක කියන්නේ හැම වෙලාවෙම ඔය අනිත් පැත්තටම යදින්නේ නැහැ. ඉතින් සාර්ථකත්වයක් පේන්නේ නැහනේ. සාර්ථකත්වයක් පේන්නේ නැතිද අතහැරලා දාන්නම හිතෙන්නේ. ඉතින් ඔන්න ඔය ටාගට් ඔය කියන ටික පන්න ගත්තොත් විතරක් ඔයාලට ලෝකෙ ටිකක් හොඳ මට්ටමේ එක්සෙප්ෂනල් චරිතයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැපේ ජීවත් වෙන කැමති කෑමක් බීමක් කාලා කැමති වාහනයක් පාවිච්චි කරලා කැමති ගෙයක් දොරක් හදාගෙන කැමති විදිහකට ජීවත් වෙන මට්ටමකට එන්න පුළුවන් කාලයක් කොහොම වැඩ කරොත්. එහෙම නැත්තම් සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව එච්චරයි. ඒක තමයි ඔය දෙකේ වෙනස. සාමාන්‍ය ජනතාව කියන්නේ ඉතින් ලංකාව වගේ රටක සාමාන්‍ය ජනතාව කියන්නේ ඊටාම දුක් මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සුනේ. උදේ අමාරුවෙන් රස්සාවකට යනවා. හවස ගෙදර යනවා මුළු රස්සාවට මහන්සිලා. ඊට පස්සේ රාට ටීවී එක පොඩ්ඩක් බලන්න ඉඳ ගන්නවා. එච්චරයි. ඔන්න සාමාන්‍ය ජනතාව. හරිද? තරුණ කාලේ වෙනස් වුණොත් වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් වෙන්න අමාරුයි. තරුණ කාලේ ඒ කියන්නේ මේක මේ මයින්ඩ්සෙට් එකේම වෙනසක්. තමන්ගේ ඔළුව ඇතුලේ තමන්ගේ අභ්‍යන්තරයේ වෙන්න ඕන වෙනසක් මේක. වෙන දෙයක් නෙමෙයි. තමන් මේ දකින විදිහ මේ ප්‍රොසෙස් එක දකින විදිහ ලෝකේ දකින විදිහ මේ මනස හදන්න කලින්ම පළවෙනි දේ. වැඩක් කරන්න කලින් මනස ඒ මානසිකත්වයට එන්න. ඔහේ ඉන්න කාලේ කාලා දාන මනුස්සෙක් වෙන්න එපා. ඔරුවට කාලේ ගන්න එපා. කිසිම දෙයකට අවශ්‍ය වචන විතරක් කතා කරන්න. මේ වෙලාවේ මං කියන්නේ ජීවිතේම හෙනම අර හිර වෙලා අලගඩියක් වගේ සිරිමත් වගේ ඉන්න ඕනේ නැහැ. තීරණාත්මක කාලවලදී එහෙම හැසිරෙන්න. අවශ්‍ය වචන විතරක් කතා කරන්න. අනවශ්‍ය දේවල් වල ඔළුව ඔය මහන්සි කරන්න එපා. ගේමක් ගහන කාලෙදී අනවශ්‍ය දේවල් වල ඔළුව මහන්සි කරන්න එපා. ඕපදූප රස්තියාදු වෙලාව නාස්ති වෙන දේවල් කිසි දෙයක් එපා. ගේමක් ගහන කාලෙදී විතරක්. මාස 6යිනේ. ඔය මාස 6ට විතරක්. ඊට පස්සේ Taman තීරණය කරනවා නම් එතනිනුත් එහාට තව ලොකුවට කඩාගෙන ඉස්සරහට යනවා කියලා ඒ කාලෙදිත් පොඩ්ඩක් ඒක අඩු කරන්න. ඕපදූප අරම ඔලුවට ගන්න ඒවා විෂ සහිත දේවල් විෂ සහිත පුද්ගලයෝ ආශ්‍රය කිරීම ඒවා අයින් කරන්න. තීරණාත්මක කාලෙද. මොකද ඉතින් ඔය මිනිස්සෙට ජීවිතේ අවස්ථා දෙක තුනයි එන්නේ. ඔය දෙක තුන මිස් වුණොත් ඉතින් ආයි කරන්න දෙයක් නැහැ. දෙක තුනක් එයි කොහෙන් හරි කරලා කරගිලා. ඒ අවස්ථාවෙද්දී අවස්ථාව ගන්න ලෑස්තිලා ඉන්න ඕනේ. නිකන් chance මිස් කර ඉඳලා අන්තිමට මොකුත් කරගන්න බෑ. ඒ නිසා chance එනකොට chances ගන්න. එතකොට ලෑස්තිලා ඉන්න ඕනේ. හරි. chance එන තැන්වලදී chance ගන්න. එච්චරයි. chances ටිකක් හම් වෙනවා. දෙක තුනක් හතරක් හම්බෙයි ජීවිත කාලය ඇතුළත. තමන් ඒ chances ගත්තොත් ගත්තා නැත්නම් නැහැ. හරි.